හරිද? සබන් හදමු. හරිද? සබන් නිෂ්පාදනය කියන්නේ ගෙදරදී උනත් වඩා සබන් කැටයක් හදාගන්න පුළුවන් ගන්න කතාව කියලා දෙනවා. හෙන්න ආතල්, හෙන්න ලස්සනයි, එන ජොලි වැඩක්. හරිද? සබන් නිෂ්පාදනය කියන එක. ඒ කියන්නේ ඇත්තටම මේ පහුගිය කාලේ මතකද මේ කොවිඩ් කාලේ රට වහලා තියෙනකොට සමහර අය මේ මොනවාද බයෝ ඩීසල් එහෙම හැදුවා. මම දැක්ක අර මොකක්ද මතක නැහැ channel එක. ගෙදර ඩීසල් හදපු කොල්ලෙක් කියන දාගෙන ඒක හෙන ලොකු වැඩක් නෙවෙයි. හරිද? සරල ක්‍රියාවලියක් තියෙන්නේ. සබන් හදන එකත් ඒ වගේ තමයි. ඔයාට පොඩි බඩු ටිකක් තියෙනවා. ඒ ටික තියෙනවා නම් ගෙදර ඔයාට සබන් කැටයක් හදලා නා ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තියෙන නේ. එන සරල වැඩක්. ලොකු ප්‍රොසෙස් එකක් නෙවෙයි. ඒකයි ළමයි අවුරුද්දකට සබන් කැට වර්ග 20ක් විතර එළියට එනවනේ. නමුත් ලක්ස් කැටේ සන්ලයිට් කැටේ ඒ වගේ අර පරණ සබන් කැට ටික හැමදාම තියෙනවා හැර එනවා සබන් කැටයක් මාස දෙකකින් එක අතුරුදහන් වෙනවා. ඒක අර කම්පීට් කරන්න බෑ. අර ඩොමිනේෂන් එකක් ලංකාවේ තියෙන. ලෝකෙත් එහෙම තමයි. සබන් කියන්නේ ඒක ලේසි ප්‍රොසෙස් එකක් කියන නිසා ඒක උඩින් එන මොනොපොලි සිද්ධියද මොනොපොලි කියලා කියන්නේ ඒකාධිකාරයක් තියාගෙන ඉන්නේ. යටින් ඉන්න උන්ට එන්න දෙන්නේ නැහැ. ඒකයි කතාව. ඒක ලේසියෙන් හදන්න පුළුවන් ඕනි කෙනෙකුට. කතාවට හිමිසරේ බහිමු. මෙහෙමයි. සබන් නිෂ්පාදනය කියන ඕන වැඩකට යන කලින් අමුද්‍රව්‍ය ටික බලලා ඉන්න එපා. මෙතනත් ඒ වගේ තමයි. සබන් වලටත් අමුද්‍රව්‍ය බලන්න ඕනේ. පැංචෝ. මේකට ඕනි කරන අමුද්‍රව්‍ය වෙන්නේ ශාක තෙල් හරි. හරිද? ශාක තෙල් එහෙම නැත්නම් පොල් තෙල්. හරිද? පොල් තෙල් එහෙම ගන්නවා. ශාක තෙල් නම් පොල් නකවා තෙල් මොනවා හරි තෙල් ඈ. ඊට පස්සේ මොනවද දෙන්නේ? කෝස්ටික් සෝඩා එහෙම නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඕනේ. හරිද? අය බ්‍රයින් ගත් ඕනි මැද්දේදී. නමුත් ඒක පස්සේ එතනදී අපි සෙට් කරගමු. අමුද්‍රව්‍යයක් විදිහටම කියන්න යන්නේ මොකද ඒක මැද්දේදී පොඩි පියවරක විතරයි බ්‍රයින් ඕනි. අපි වෙනම අමතරව ලියලා තියෙනවා බ්‍රයින්. සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් බ්‍රයින් කියලා අපි අමතරව ලියලා තියෙමු. ඒක අමුද්‍රව්‍යයක් විදිහට ගන්න නැහැ. මොකද ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න බ්‍රයින් ඕනි නැහැ. ඒක මැද්දේදී චුට්ටක් ඕනේ නැතනක් තියෙන්නේ. මෙහෙමයි. ඔයාට ගෙදර තියෙන පොල් තෙල් බෝතලයක් උස්සන් ගිහලා සබන් හදන්න බෑ. හරිද? ෆාම් ඔයිල් බෝතලයක් උස්සන් ගිහිල්ලා සබන් හදන්න බෑ. හරිද? නැත්තම් ඔයා ගෙදර නිකන් තියෙනවා නිකන් මොනවා හිතපන්කෝ පොල් ගස් තියෙනවා. ඔයා පොල් එකකින් තෙල් ටික පෙරලා අරන් සබන් හදන. එහෙම බෑ බං. හරිද? මේකේ මේ තෙල් වල අපිට ඕනේ නැති විවිධ සංඝටක තියෙනවා. හරිද? විවිධ අම්ල ಜಾති ඕක ඇතුලේ තියෙනවා. හරිද? රිසෝස් බුක් එකේ එහෙම ಜಾති පහක් දෝ තියෙනවා බං. ඒ වැඩක් නැහැ. පාඩම් මට මතකත් නැහැ. එතකොට අපිට ඕනේ නැති ಜಾති දෙනවා. දැන් ඔය කෙන්ඩක් හරි මොකක් හරි තිබ්බ කියලා වැඩක් නැහැනේ. මේක අපි කරන්න ඉස්සෙල්ලම විශේෂ මැටි වර්ගයක් තියෙනවා ෆුලර් අර්ත් කියලා. ෆුලර් එහෙම ලියන්නේ ෆුලර් අර්ත්. අර්ථ නෙමෙයි මොකද්ද බං මොනවද මම ලියන්නේ ෆුලර් අර්ත් කොහොමද ලියන්නේ? මෙහෙම. හරිද? ෆුලර් අර්ත්. සිංහලෙන් ෆුලර් අර්ත් නිකන් ඉන්දියන් කාරෙක් වගේ ෆුලර් අර්ත් ගෑව නිකන් අර I am under the water වගේ සීන් එකක් තියෙන්නේ ෆුලර් අර්ත්. කියලා විශේෂ මැටි වර්ගයක් තියෙනවා. හිතන්නකෝ නිකන් සම්පූර්ණ පෘථුවිය. හරිද? ෆුල් එර්ත් ෆුල්. ඒ වගේ සීන මැටි වර්ගයක් තියෙන විශේෂ මැටි වර්ගයක්. ඔය මැටි වර්ගයක් අරගෙන මේක හරහා ඔය තෙල් ටික යවනවා. හරිද? තෙල් ටික යවන්නේ කො සාමාන්‍යයෙන් ඉන්දියාප්පු උනත් වක් කරන උඩින් මිරිකනවනේ. ඒ වගේ තමයි. හිතන්නකෝ මේක අරගෙන උඩින් පිස්ටන් එකක් වගේ දාලා මේක තද කරනවා කියලා හිතපන්කෝ ඉන්දියාප්පයක් මිරිකනවා වගේ. අර ඉන්දියාප්ප මිනිහ දැකලා දිනවනේ අර මෙහෙම අල්ල එහෙම කරාම අර හිල් මැද්දෙන් බේරෙන්නේ. ඒ වගේ තමයි. මේ තියෙන අර ෆුලර් අර්ත් කියන මැටි ටික. හරිද? මේ තියෙන මැටි. හරිද? ඒක මැටි වර්ගයක්. මේක හරහා තෙල් ටික පහලට එනවා. ඒ එනකොට අපිට ඕන නැති දේවල් මේක ඇතුලේ හිර වෙනවා. ඒක හිර වෙන්නේ කොහොමද? උඹට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. ඒකනේ මේකට හැම මැටියක්ම දාන්න නැතුව ෆුලර් අර්ත් මැටිම දාන්නේ. එතකොට අපිට ඕනි කරන මැටි ටික තමයි මැටි නෙමෙයි මොනවද බා? හරිද? තෙල් ටික තමයි මෙතනට එන්නේ. ඔය මෙතනට පෙරිලා එන තෙල් වල ළමයි වැඩිපුරම තියෙන්නේ 90ක් විතරම තියෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ් තියෙන්නේ. ට්‍රයිග්ලිසරයිඩ් කියන සංඝටකයේ තියෙන ට්‍රයිග්ලිසරයිඩ්. ඒ කියන අමාරුයි මට. ට්‍රයිග්ලිසරයිඩ් අන්න එහෙම. හරිද? ට්‍රයිග්ලිසරයිඩ් කියන එක තියෙන්නේ. අපි කරන්නේ මේක ඉතින් මේ ශාක තෙල් ටික ඉස්සෙල්ලාම පිරිපහදු කරලා අරගෙන ඔය ශාක තෙල් පිරිපහදු කිරීම කියලා අපි කියනවා. මේක ඉස්සෙල්ලාම අපි කරන්නේ මේ ට්‍රයිග්ලිසරයිඩ් ටික එහෙම නැත්නම් ඔය තෙල් ටික අපි ප්‍රතික්‍රියා කරනවා මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. ට්‍රයිග්ලිසරයිඩ් කියන්නේ මෙන්න මෙහෙම එකක්. මේක ඇත්තටම එස්තර එකක්. ට්‍රයි කියලා කියන තුනයිනේ. ඒ කියන්නේ එස්තර තුනක් තියෙනවා. එතකොට RCOOCH2 CH2 මෙන්න දෙවෙනි එස්තර එක. හරිද?
මේකට තව මෙතන CH කියලා අපි ගමුකෝ. හරිද? මෙන්න CH2 මෙන්න තුන්වෙනි එස්තර එක. ඕකට තමයි කොල්ලෝ ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ. නැත් ට්‍රයිග්ලිසරයිඩ්. හරිද? ඒක මට කියවෙන්නෙම නෑ බං. හරිද? ට්‍රයිග්ලිසරයිඩ් කියන එක. දැන් මොකද වෙන්නේ මේ ට්‍රයිග්ලිසරයිඩ් කියන එක? හරිද? මේ ට්‍රයිග්ලිසරයිඩ් කියන එක ගත්තම මෙයා භස්මයක් එක්ක අපි ප්‍රතික්‍රියා කරනවා. හරිද? මෙයා භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කොල්ලෝ මෙතනදි වෙන්නේ මේ කියන එස්තර ඔයාට මතක නම් ඕගනික් වල අපි ඉගෙන ගත්ත එස්තර වල භාෂ්මික ජල විච්ඡේදනය කියලා එකක් තියෙනවනේ. හරිද? භාෂ්මික ජල විච්ඡේදනය කියලා එකක්. මෙතන වෙන්නේත් එහෙම සීන් එකක්. චුට්ටක් මතක් කරමු නිකන් අපි එස්තර ජල විච්ඡේදනය කියන එක. ඔයා හිතන්නකෝ RCOOCH3 වගේ තියෙන එකක් භාෂ්මික ජල විච්ඡේදනය කරොත්. හරිද? භාෂ්මික ජල විච්ඡේදනය කරොත් ඒක ඇත්තට මෙතනින් කැඩෙනවනේ. එස්තර ජල විච්ඡේදනය කරා මම පොදුවේ කියලා තියෙන්නේ කාබොක්සිලික් අම්ලයයි මධ්‍යසාරයයි හම්බෙනවා කියලා. කාබොක්සිලික් අම්ලයයි මධ්‍යසාරයයි හම්බෙනවා කියලා. කොල්ලෝ මෙතනදිත් ඒ වගේම තමයි මෙතන තියෙන භාෂ්මික ජල විච්ඡේදනයක් නිසා අපිට හම්බෙන්නේ කාබොක්සිලික් අම්ලය නෙමෙයි අම්ලයේ ලවණය. හරිනේ? එතකොට හම්බෙන්නේ මොනවද? RCOO- Na+ කියන කාබොක්සිලික් අම්ලයේ ලවණය. අනිත් පැත්තෙන් හම්බෙන්නේ CH3OH මධ්‍යසාරයේම තමයි. මධ්‍යසාර වලට භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන තරම් ආම්ලිකතාවයක් නැත. හරිනේ? ඒ වගේම තමයි බම් මෙතනදි වෙන්නේත් මෙන්න මෙතනින් ඕක කැඩෙනවා. හරිද? මෙන්න මේ කියන එස්තර ටික කැඩෙනවා. කැඩිලා මේ පැත්තෙන් කාබොක්සිලික් අම්ලයේ ලවණ තුනක් හැදෙනවා. RCOO- Na+ කියන ලවණ තුනක් හැදෙනවා. මේ පැත්තෙන් මොකද වෙන්නේ? මධ්‍යසාර තුනක් හැදෙනවා. හරිද? මධ්‍යසාර තුනක් නේ මේ සෙට් එක සෙට් වෙච්ච මධ්‍යසාර තුනක්. ඒ කියන්නේ CH2OH හරිද? CHOH CH2OH ඕක හම්බෙනවා. ඔන්න ඔහම. මේ තමයි ට්‍රයිග්ලිසරයිඩ්. මේ ඉතින් භස්මය. මෙන්න මේකට අපි කියනවා ග්ලිසරීන් එහෙම නැත්නම් ග්ලිසරෝල්. ඕන් අර තමයි ග්ලිසරීන් හෝ ග්ලිසරෝල් කියලා අපි කියන්නේ. මේ මොනවද? සබන්. මේක තමයි කොල්ලෝ සබන්. කෙමිස්ට්‍රි වල සබන් කියන එක අර්ථ දක්වන්නේ කාබොක්සිලික් අම්ලයේ සෝඩියම් ලවණයක් හෝ පොටෑසියම් ලවණයකට අපි කියනවා සබන් කියලා. එච්චරයි කතන්දරේ. එතකොට ඔයා මේකට KOH ගත්තොත් එන්නේ මෙතන K+ එකක්. මෙතන සෝඩියම් නිසා සෝඩියම් ප්ලස් එකක් එනවා. ඒතර කෙමිස්ට්‍රිය තුලදී අපි සබන් කියලා කියන්නේ කාබොක්සිලික් අම්ලයක සෝඩියම් හෝ පොටෑසියම් ලවණයකට. සෙට් නෑ වගේ තමයි මටත් තේරෙනවා. හරිද? නිකන් සබන් කොම හිතන් ඉන්නේ අමුතු සීන් එකක් වගේ. ඕකට තමයි ඉතින් සබන් කියලා කියන්නේ. මෙතෙක් දුරට කතාව පට්ට ලස්සන තේරෙන්නත් එනකේ දාමුකෝ. සිද්ධිය. හරිනේ. මේක ළමයි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. හරිද? පොඩි කේස් ටිකක් තියෙනවා. හිමීට තේරුම් ගමුකෝ. මෙතනදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක ජලයේ දිය වෙන කෙනෙක්. මෙයා ද්‍රවීය කෙනෙක්. හරිද? මෙයා ද්‍රවීය කෙනෙක්. මෙතන තියෙන R කාණ්ඩ ගත්තොත් එහෙම R ඔය තියෙන ළමයි නිකන් කාබන් 17යි හයිඩ්‍රජන් 35යි වගේ හෙන්න පත ඒවැ. හරිද? හෙන්න පත ඒවා තියෙන්නේ. එතකොට අපි දන්නවා ඇල්කිල් කාණ්ඩයේ විශාල වෙන තරමට එයා මොකද වෙන්නේ? නිර්ද්‍රවීය වෙනවා. මොකද කාබන් කොටස ඇල්කිල් කාණ්ඩ නිර්ද්‍රවීයයිනේ. එතකොට නිර්ද්‍රවීයව සෙට් වෙන තරමට දී වෙන ගතිය අඩු වෙනවා. එතකොට ට්‍රයිග්ලිසරයිඩ් කියන ඒවා සාපේක්ෂව නිර්ද්‍රවීයයි. හරිද? නිර්ද්‍රවීයයි. ආයිත් මං කියනවා ඕගනික් කල අපි දන්නවා R කාණ්ඩයේ ලොකු වෙන තරමට නිර්ද්‍රවීය වෙනවනේ. මෙතන තියෙන කාබන් 17 හෙන ලොකු චේන් තියෙන. හරිද? එදුන නේද? ලොකු ආබදේ නැහැනේ. වැඩි වෙලා දෙක පැත්තකට. චුට්ට එක පැත්තට වැඩිලා තියෙන්නේ. අපේ කැමරා අයියාගේ අතින් කැමරාවට චුට්ටක් වැදුනා. දැන් හරිනේ. දැන් බලන්න බැලන්ස්ද කියලා. බැලන්ස් නේ. සේෆ් නේ. කැමරා අයියත් බුක්කින් සබන් සාදන සීන් එක අහන් හිටියේ. හරිද? පිටිපස්සේ එකපාර මොකෙක් දාලා දොර හැරියා. කවුද වෙලා ඩෝංගල අත වැදුන කැමරාවේ. ගණන් ගන්න පේන නවුලක් නේ. මොකද කී හිටියේ? R කාණ්ඩේ නැත්නම් ඇල්කිල් කාණ්ඩේ ලොකු වෙන තරමට
මොකද වෙන්නේ ළමයි මේ දිය වෙන ගතිය අඩු වෙනවා. ඇල්කිල් කාණ්ඩ කියන කාබනික් කොටස් නිර්ද්‍රවීයයිනේ. එතකොට මේක නිර්ද්‍රවීය කෑල්ලක්, මේක ද්‍රවීය කෑල්ලක්. එතකොට උන් දෙන කලවම් කරන්න බෑනේ. ඒකනේ හරියට බැලුවොත් වතුර උඩ පොල් තෙල් දානවා වගේ. පොල් තෙල් නිර්ද්‍රවීය නිසා දිය වෙන්නේ නැහැ. එතකොට මෙතන වෙන්නේ ඔයා භාජනයකට ඔය ට්‍රයිග්ලිසරයිඩ් ටික නැත්තම් ඔය තෙල් ටික දාලා තියෙන ඔය පැත්තේ මේ තෙල් ටික මේ පැත්තෙන් භස්මය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. මොකද වෙන්නේ අතන කලවම් වෙන්නේ නැහැ. කොල්ල මොකද වෙන්නේ? අපි කරන්න ඕනි මේක නිකන් අර සවලක් හරි මොකක් හරි පොල්ලක් හරි දාලා හොඳට කලවම් කරන්න ඕනේ. හරිද? ඔක් කලවම් කරන්න ඕනේ. ඔන්න ඔය කලවම් කරන එකට අපි කියන නම තමයි සැපොනීකරණය. සැපොනීකරණය. ඒකෙච්චර ලොකු වැඩක් නෙවෙයි සැපේ කරනවා කියලා හිතපන්කෝ. ඔක මම පොඩි කාලේ මතකද හරියට සැපේ කරන නිසා සැපොනීකරණය. ආන් ඒ වගේ මෝඩ කතාවක්. හරිද? ඒක සිරා ගන්න එපා. හරිද? සැපේ කරන නිසා සැපොනීකරණය වගේ. ඕක කරකවන්න ඕනේ. මේකෙදි ඇත්තටම මේක හෙන මාධ්‍ය පුරා සිද්ධ වෙන හෙන දඩ ප්‍රතික්‍රියාවක් නෙවෙයි. මොකද මුන් දෙන කලවම් වෙන්නේ නෑනේ. මේ ප්‍රතික්‍රියාව වෙන්නේ ළමයි මේ අතුරු මුහුණතේ විතරයි. මේ දෙන්න ගැටෙන අතුරු මුහුණතේ විතරක් සිද්ධ වෙන අල්ප ප්‍රතික්‍රියාවක්. හරිද? අතුරු මුහුණේ තියෙන අල්ප ප්‍රතික්‍රියාවක්. කොල්ලෝ වෙන්නේ මොකද්ද? ඊට පස්සේ මේ දෙන සැපොනීකරණයෙන් පස්සේ අපි කරන්නේ මෙතනින් මේ හැදෙන සෝනා සබන් ටික තියෙනවනේ. කාබොක්සිලික් අම්ලේ ලවණේ ඔය සබන් ටික පතුලේ තැම්පත් වෙනවා. හරිද? සබන් ටික පතුලේ තැම්පත් වෙනවා. ඊට කලින් මම පොඩි සීන් එකක් කියන්නම්. මෙන්න මේ කොටස ගත්තොත් සබන් කියන එකයි ව්‍යුහය ගත්තොත් එහෙම ඔය R කාණ්ඩය කියලා කියන්නේ කාබන් 17ක් විතර තියෙන දිග කාබන් චේන් එකක්. එතකොට තියෙනවා COO- Na+ කියලා ලවණ කෑල්ලකුත් තියෙනවා. මේක නිකන් අර මේක වලිගයක් වගේ තියෙනවනේ. මේ වලිගයේ R කාණ්ඩයක් කියලා කියන ඕගනික් කොටසක්, කාබන් හයිඩ්‍රජන් ඇල්කිල් කොටසක්. ඒව වතුරේ දිය වෙන්නේ නැහැ. වතුරේ දිය වෙන්නේ නැති නිසා අපි ඒකට කියනවා ජල බීතික වලිගයක් කියලා. හරිද? වතුරේ අපි දිය වෙන්නේ නැති නිසා කියනවා ජල බීතික වලිගයක් කියලා. හරිද? ජල බීතික වලිගයක් කියලා. මෙතන තියෙන ලවණයක්නේ. ලවණ හොඳට දිය වෙනවනේ. දිය වෙන නිසා කියන ජලකාමී හිසක් කියලා. ජලකාමී හිසක්. ඕකනේ අර ශුක්‍රාණුවක් වගේ බං. හරිද? ඒකෙත් නැට්ට තියෙන ඔහොම ඔළුව තියෙනවා ඒ වගේනේ. එතකොට මේකේ තියෙන ජලකාමී හිසක් සහ ජලබීතික වලිගයක්. මේකට ජලබීතික කියන්න හේතුව මෙතන තියෙන ඇල්කිල් කාණ්ඩයක් තියෙන. ඇල්කිල් කාණ්ඩ නිර්ද්‍රවීයයි. ඒ නිසා වතුර දිය වෙන්නේ නැහැ. මෙතන තියෙන ලවණයක්, ලවණ කියන්නේ වතුර දිය වෙනවා. අයන දීද්‍රව බල හැදෙනවනේ. ඒ නිසා ජලකාමී හිසක් කියලා අපි කියනවා. ඕක තමයි සබන් කියලා කියන්නේ. එහෙනම් සබන් කියන එක හැදිලා තියෙන්නේ ජලබීතික වලිගයක් සහ ජලකාමී හිසකින්. එච්චරයි කතාව. හරිද? දැන් මේක පතුලේ තැම්පත් වෙනවා. හරිද? මොකද දිය වෙන්න බෑනේ. මෙතන ජලබීතික වලිගයක් තියෙනවනේ. දැන් මොකද වෙන්නේ? මේක පතුලේ තැම්පත් වෙනවා. කොල්ලෝ. මේ සබන් ටික දැන් පතුලේ තැම්පත් වෙලා තියෙන්නේ. මේ තියෙන මොකද්ද? සබන්. සබන් කියන්නේ මොකද්ද ළමයි? RCOO- Na+. හැබැයි මාධ්‍ය ජලීය නිසා මොකද වෙන්නේ? මෙයා අයන වලට කැඩිලා මෙතන ඉන්නවා RCOO- ධන Na+ කියන කට්ටිය උඩ ඉන්නවා. මෙයා එයාගේ අයනත් එක්ක සමතුලිතයක් මේන්ටේන් කරගෙන ඉන්නේ. හරිද? එතකොට සබන් කියන එක මොකද වෙන්නේ? එයා එයාගේ අයනත් එක්ක සමතුලිතයක් මේන්ටේන් කරන් ඉන්නවා. පාඩුවේ දැන් ඉන්නවා. හරිද? RCOO- ධන Na+ කියන එක තියෙනවා. ඕම් ඔහොම. හරිනේ? දැන් මට කියන්නකෝ සබන් හැදුනා. හැබැයි සබන් හැදිලා තියෙන මාධ්‍ය මොනවද තියෙන්නේ? වතුර තියෙනවා. මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම ජලීයයිනේ. ඒතර මේකේ වතුර තියෙනවා. ජලය තියෙනවා. දැන් මාර කේස් එක බං. හරිද? සබන් කියන එකයි වතුරයි එකට තියන්න පුළුවන්ද? බැහැනේ. ගින්දරයි පුළුම එකට තියනවා වගේ තමයි සබන් කෑල්ලක් වතුර තියද්දී ඉබේට දිය වෙනවනේ. ඒ වගේ තමයි හැදෙන සබන් ඉන්න මාධ්‍යයේ වතුර තියෙනවා. වතුර මොකද වෙන්නේ? වතුර නිසා මේ සබන් දිය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සබන් හැදෙනවා ආයෙ දිය වෙනවා. හැදෙනවා ආයෙ හැදෙනවා. ලයිට් ආවා ගියා වගේ තමයි හැදෙන සබන් ටික ඉබේට දිය වෙනවා. එතකොට දිය වෙනවා කියන්නේ ඉදිරි ක්‍රියාවනේ. එහෙනම් දිය වෙන එක අඩු කරලා යලි හොඳට තැම්පත් කරගන්න අපි එක්ක ලවණයේ සාන්ද්‍රණය මේ ආයනයේ සාන්ද්‍රණය වැඩි කරන්න ඕනේ නැත්නම් සෝඩියම් ප්ලස් සාන්ද්‍රණය වැඩි කරන්න ඕනේ. මෙහෙම ආයන හොයාගන්න අමාරුයිනේ. අපි කරන්නේ මෙතන තියෙන සෝඩියම් ප්ලස් සාන්ද්‍රණය වැඩි කරනවා. සෝඩියම් ප්ලස් සාන්ද්‍රණය වැඩි කරන්න අපි එකතු කරනවාද? බ්‍රයින් එකතු කරනවා. බ්‍රයින් කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අපි එකතු කරනවා. සෝඩියම් ක්ලෝරයිඩ් එකතු කරනකොට සෝඩියම් ප්ලස් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒක අඩු කරගන්න ඔයා මොකද කරන්නේ? සමතුලිත වමට බර වෙනවා. හොඳට සබන් තැම්පත් වෙනවා.
සබන් ටික අපි පහළට තැම්පත් කරගන්නේ එහෙම. එතකොට මොකද වෙන්නේ? මේකේ උඩ තියෙන ග්ලිසරීන් ටික හරිද? මේකේ දැන් උඩ ග්ලිසරීනුත් තියෙනවනේ බං. ග්ලිසරීන් ටික පොම්ප කරලා එළියට අදිනවා. එතකොට දෙවෙනි පියවරේ වැඩ දෙකයි. දෙවෙනි පියවරේ වැඩ දෙක තමයි සබන් පතුලේ තැම්පත් කර ගැනීම සහ ග්ලිසරීන් ඉවත් කිරීම. ඒ නිසා අපි ඒකට කියන දෙවෙනි පියවරේ ග්ලිසරීන් ඉවත් කිරීම කියලා. ග්ලිසරීන් ඉවත් කිරීම කියලා. කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි ඉතින් ඔය ග්ලිසරින් ගැන එච්චර අවධානයක් දෙන්නේ සර්? එයා ඩයල් ඌබන් ඩයල් සබන් වලට ඩයල් ග්ලිසරින් නැත්තරම හරියද? මෙතනින් දැන් මෙතන සබන් හැදුනට සබන්ට වඩා ඩයල් ග්ලිසරින්. මොකද ඔය රූප ලාවන්න කටයුතු ටූත් පේස්ට් හදන ඒවා ඔය මේකප් ඔක්කොම රෙද්දවල තියෙන ග්ලිසරින්. හරිද? එතකොට ග්ලිසරින් ඕනේ සබන් වලට වඩා. ඒ නිසා අපි කරන්නේ මේකේ තියෙන ග්ලිසරින් ටික පොම්ප කරලා සක්කලෙලට ඇදලා ගන්නවා. හරිද? ඒ සක්කලෙල ඇදලා ගත්තට පස්සේ තමයි මෙන්න මේ සමතුලිතය දාලා පාඩුවේ සබන් පතුලේ තැම්පත් වෙන්නේ. ඔන්න කතන්දරේ. දැන් කොල්ලොන්න දෙවෙනි පියවරත් ඉවරයි වැඩේ ගොඩ. දැන් දෙවෙනි පියවර අවසානයේ අපිට සබන් හැදිලා තියෙනවනේ. හරිද? අපි ගැම්මට සබන් ටිකක් දැන් මෙතන සබන් තියෙන මේ සබන්. හරිද? නිකන් එහෙම සබන් කියලා හිතෙන්නේ නැහැ නේ බණික. මට හිතෙන්නේ නැහැ ඒක සබන් කියලා. හරිද? සබන් තියෙනවා. අපි දැන් සබන් කැටයක් හැදුවා අම්මට සිරි ද සයන්ටිස්ට් ඉඳපන් ලක්ස් උඹට දෙන්නම් ගේම කියලා වෙලා ඔයා මොකද කරන්නේ සබන් කැටේ අරගෙන නාන්න කරන්න යනවා. නානකොට පට්ට ලුණු රහයි. හරිද? නිකන් සබන් ටිකක් කටේ ගෑනවනේ මූදු වතුරෙන් නෑ වගේ සීන් එක නෑ සාමාන්‍ය සවරකින් නාන්නේ. හැබැයි මූදු වතුරෙන් නෑ වගේ පට්ට ලුණු රහයි. ඒ මොකද ළමයි මෙතන මේ සබන් ඉන්න මාධ්‍යයේ අපිට සබන් වෙනුවට ඕන නැති ಜಾති කීපයක් තියෙනවා. එකක් තමයි ලුණු. සෝඩියම් ක්ලෝරයිඩ් ඉන්නවා මේ මාධ්‍යයේ. ඊළඟට කවුද ඉන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. මොකද සැපොනීකරණයේදී එකතු කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි ඉවත් කරේ නෑනේ. ඌ තාම ඉන්නවා බං. හරිද? එතකොට දෙවෙනි කාරණේ අපිට සබන් වෙනුවට ඕන නැති සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකම තියෙනවා. ඊට පස්සේ තව මොකක්ද ඉන්නේ? වතුර ඉන්නවා. හරිද? වතුර ඉන්නවා. දැන් මුන් තුන් දෙනා වයින් කරන්න ඕනේ. දැන් කල්පනා කරන දැන් ලුණු රහ අයින් කරන්න මොකද කරන්නේ? හොදලා වැඩකුත් නැනේ සබන් කැටේ. හේදී කෙලවලා යනවනේ. මුට තේරුණා මෙහෙමයි. පස්සේ මිනිහා හොයාගන්නවා ඔය සබන් වල ඝනත්වයයි සෝඩියම් ක්ලෝරයිඩ් වල ඝනත්වයයි වෙනස් කියලා හොයාගන්නවා. හරිද? මිනිහා ඊට පස්සේ ඝනත්ව වෙන් කරගන්න ළමයි ක්‍රමයක් තියෙනවා. ඝනත්ව වෙනස් ලේයර්ස් විදිහට වෙන් කරගන්න පුළුවන් කේන්ද්‍ර අපසරණය කියලා ක්‍රමයක් තියෙනවා. හරිද? කේන්ද්‍ර අපසරණය කියලා. කේන්ද්‍රාපසරණය කියලා ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ කේන්ද්‍රාපසරණය කියන එකේදී වෙන්නේ ඔක් කරකවනවා. හරිද? කේන්ද්‍රය කරකවනවා. ඒ කරකවද්දී ඝනත්ව අනුක්‍රමණයක් විදිහට ලේයර්ස් හැදෙනවා. එතකොට මොකද වෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් වී සබන් වලයි ඝනත්ව වෙනස් නිසා මේ හැදෙන කේන්ද්‍රාපසරණයෙන් ඔයාලට සෝඩියම් ක්ලෝරයිඩ් ටික අයින් කළා දාන්න පුළුවන්. හරිද? සෝඩියම් ක්ලෝරයිඩ් අයින් කළා දාන්න පුළුවන්. එහෙනම් ඔයන් ඇහුවොත් සෝඩියම් ක්ලෝරයිඩ් අයින් කරන විදිය මොකක්ද කියලා කේන්ද්‍රාපසරණය. ඒකෙන් ඔය කරකවල සෝඩියම් ලේයර්ස් වෙන් වෙනවා. ඒකෙන් සෝඩියම් ක්ලෝරයිඩ් ලේයර් එක අයින් කළා දානවා. දැන් ඊළඟට දෙන්න කවුද? වතුර. තාම උඹට බස්මේ අමතකයි ඈ. හරිද? අපි කතාව අරන් යන්කෝ. දැන් ජලය. තාමත් මොකද වෙන්නේ? නිකන් අර හිතන්නකො නිකන් වතුරේ පෙඟිච්ච සබන් කැටයක් කියලා හිතන්නකො. දැන් ඔයා නාලා සමහර වෙලාවට අර දින සබන් කැටේ තියෙන කෑල්ල තියෙන්නේ. ඔය සබන් කැටයක් තියෙන කෑල්ලක් තියෙනවනේ බං බාත්රූම් එකේ. ඕකේ වතුර පිරලා තියෙන වෙලාවට සබන් කැටේ දැම්මම පහුවෙදන සෙවල ගතියයි නේ නිකන් අර. සබන් කැටේ දිය වෙලායි දියලා නෑ වගේ නිකන් අතරමැද කලාපයක් තියෙන්නේ. ආන් ඒ වගේ තමයි මෙතන මේ හැදෙන සබන් ටික නිකන් අතට ගත්තම නිකන් ජෙලි කෑල්ලක් වගේ නිකන් පෙගිච්ච සබන් කැටයක් වගේ. ඇයි ඒ? වතුර තියෙනවා. වතුර අයින් කරගන්නටත් ඕනේ. වතුර අයින් කරන්න අපි කරන්නේ අඩු පීඩන කුටීරයක් හදාගන්නවා. අඩු පීඩන කුටීරයක් තියාගෙන සාමාන්‍යයෙන් මේක සෙල්සියස් 120 විතර මේන්ටේන් කරන උෂ්ණත්වය අඩු පීඩනයක් තියෙන්නේ. මේක ඇතුළට මේ වතුර ස්ප්‍රේ කරනවා. හරිද? මේ වතුර ස්ප්‍රේ කරනවා. හරිද? මෙහෙම ස්ප්‍රේ කරනවා. ස්ප්‍රේ කරනවා කියන්නේ කුඩා බිඩි දින යන්නේ එළියට. එතකොට එකපාර වතුර හලලා ඉවපරේට් කරනවට වඩා වාෂ්ප කරනවට වඩා දැන් මේ තියෙන බිඳිති වල තියෙන මොනවද? සබනුයි වතුරයි. හරිද? සබම් බිදිති ඔය විදිහට හැදෙන විදිහට ස්ප්‍රේ කරනවා. යටින් මේක 120 උෂ්ණත්වයක්. මොකද වෙලා තියෙන්නේ 120ක් තෝරගන්නේ ළමයි සබන් වල ද්‍රවාංකයට වඩා අඩුයි. හැබැයි වතුරේ තාපාංකයට වඩා වැඩි. වතුරේ තාපාංකය 100යි සබන් ද්‍රවාංකයට වඩා වැඩි උෂ්ණත්වයක්.
එතකොට අපිට මෙතනදී ඕනි සබන් ටික දිය කරලා දාන්නද වතුර වාෂ්ප කරන්නද? වතුර වාෂ්ප කරන්නනේ. එහෙනම් වතුරේ තාපාංකයට වැඩි උෂ්ණත්වයක් මෙතන මේන්ටේන් කරලා වතුර ටික වාෂ්ප කරනවා. එතකොට මේ හරියින් අවුට්පුට් එකකින් වතුර වාෂ්පෙට ජල වාෂ්ප ටික ඉවතට යන්න දෙනවා. හරිද? දැන් මේ ටික වතුර වැටෙන ටික මොකද වෙන්නේ? පහළට එකතු වෙලා හොඳ ඝන සබන් කෑල්ලක් වාට ලැබෙනවා. ඝන සබන් කෑල්ලක් ලැබෙනවා. වැඩේ ගොඩ. දැන් ඔයා ෆුල් ආතල් හරි දඩෝ ගෑවම ලුණු රහත් නෑ පට්ට ආතල් හොඳ ඝන ඔය ඉස්සර දේව බාර් සබන් කියලා හරිද? ඒ කියන්නේ ඉස්සර ඔය හැඩ වැඩ දාන්න කලින් ළමයි නිකන් 90 ගණන් වල අපි ඉපදිච්ච කාලෙදී වගේ තිබ්බේ බාර් සබන් කියලා જાතියක්. නේද? දැන් ගඩොලක් වගේ හරිද? පොඩි ගඩොලක් වගේ සබන්ලු තිබ්බේ අම්මලා එහෙම කියන ඉස්සර. ඒ වගේ නිකන් පොඩි කුට්ටියක් වගේ සබන් කැටයක් එනවා. ඔයා ඉතින් සාමාන්‍යයෙන් මොකක් හරි කරාම ඉස්සලම ආගේ නංගිට හරි මල්ට හරි දෙනවනේ පොඩ්ඩක් අත්ත දා බලන්න කියලා. ඔයා දුවලා කියන නංගි මම සබන් කැටයක් හදලා නාලා බලපන්කෝ. හරිද කියලා දෙනවා. නංගි නාලවිල්ල කියනවා නාදි කෑ ගහනවා. අයියේ ගෑලා කෑ ගහනවා බෙරියන් දෙනවා එකපාර ගිරියටින් කෑ ගහනවා මගේ ඇස් දනවා යකෝ මයිල් හැලිලා යකෝ ඉන්ට බෑ මාව දනවා ඉන්ට බෑ කියලා කෑ ගහනවා. දැන් ඔයා නේ අර 400 නොට් පවුන්ඩ් එකේ තමයි හරිය දැන් කැරක් කැරක දෙනවා නේ හිතා ගන්න බෑ. මොකක්ද උනේ කියලා දැන් සබන් හරි බං සුපිරි සබන් කැටයක් හැදුවා ඔක්කොම හැදලා දැන් අර්ගී මයිලුත් හැල්ලවගෙන හරි අර මයිල් හැලිච්ච පූසෙක් වගේ එලි දෙන්නේ අර කැට්ස් ඇන්ඩ් ඩොග්ස් එකේ ඉන්නේ හතුරු පූසයි ඉන්නේ ඒ වගේ තමයි මයිල් හැල්ලා එන එළියට ඈ මොකද කේස් එක මේක ඇතුලේ තියෙනවා තාම අයින් කරපු නැති එක මොකද්ද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අම්මට සිරි මතක් වෙනවා ෆ්ලෝ chart එක දිහා බලන් ගියාම ඔබ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අයින් කළා නැහැ දීලා තියෙන සබන් කැටේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. බාෂ්මික නිසා මොකද හොඳට ගාලා නෑ මයිල් ටික හැලිලා. හරිද? ඇස් දනවා ඉන්ට බැරි මූණ රතු වෙලා වගේ එළියට ඇවිල්ලා. දැන් මාධ්‍ය බාෂ්මික එන සබන් කැටේ බාෂ්මික ගතිය අයින් කරන්න මොකද කරන්න ඕනි? ආම්ලික් කරන්න එපා. අපි මේවා අයින් කරන්න ළමයි කරන්නේ ඔය සිට්‍රික් අම්ලය වගේ. හරිද? සිට්‍රික් අම්ලය ඇසිටික් අම්ලය ඇසිටික්ද මට මතක නැහැ පොඩි දබන සිට්‍රික් හරි ඇසිටික් සිට්‍රික් තමයි ගන්න මට මතක හැටියට. එතන මොකද වෙන්නේ? සිට්‍රික් අම්ලය දාලා එකතු කරනවා. අන්න හරි. හරිද? මේකෙදි මොකද වෙන්නේ? සිට්‍රික් දාලා එකතු කරනවා. දැන් ඔයා හිතන්නකෝ මේ කියන කතන්දරේදී ඔයාට කියන්න පුළුවන් I think sir පොස්පෝරික් අන්න සිට්‍රික් හා පොස්පෝරික් අම්ලය ගන්න පුළුවන්. හරිද? පොස්පෝරික්. ඔය අම්ල දෙක තමයි පාවිච්චි කරන්නේ. ඔයාට ඉතින් කියන්න පුළුවන් සර් මෙහෙමයි ඉතින් නංගිව බේරගන්න ඔයාට තව ටිකක් හොඳ ප්‍රබල අම්ලයක් දාලා මේක ඉවර කරන්න තිබ්බනේ. ඇයි සල්ෆියුරික් වගේ දාන්නේ? දැන් මෙහෙම හිතපන්කෝ. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල බාෂ්මික ගතිය අයින් කරන්න ඔයා ප්‍රබල බෂ්මයක් දානවා. දැන් ඔයා හරියටම දන්නවද මෙතන තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන එහෙම දන්නවද ගානක් හදලා එකතු කරන්න? නැහැ. ඔයා වැඩි හොඳට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන්ටන් ගේම කියලා ඔයා සල්ෆියුරික් වගේ දාන සබන් කැටේට. දැන් ඊළඟ පාර නෑම අර කී හැමත් එක්ක ගැලවිලා යනවා නිකන් කෙස් බිම හැරිලා අවයවත් එක්ක එළියට එනවා සල්ෆියුරික් ගාලා නාලා. එතකොට සබන් කැටේ ආම්ලිකයි. කියලා වෙනවා කියන්නේ බං අරක වඩා එන බරපතලම ඩැමේජ් එකක් නේ. එතකොට අර වැඩිපුර එකතු වුණාට ප්‍රශ්නයක් නැති වෙන්න තමයි මෙන්න මේ සිට්‍රික් අම්ලය සහ පොස්පෝරික් අම්ලය කියන හින්න ඉතා දුබලව සිට්‍රික් දෙහි ටිකක් මිරිකපන් ඔය වගේ සීන් එකක් තියෙන. හරිද? සබන් කැටේ දෙහි ටිකක් දාලා දෙනවා. ආන් ඒ වගේ. වැඩිපුර එකතු කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් දෙහි ටිකක් එකේ ගාවලා මුකුත් වෙනවද? නැහනේ. ඒ වගේ තමයි දෙහි ටිකක් වගේ දාලා සිට්‍රික් අම්ලයේ දෙහි වෙලනේ. එතකොට දෙහි ටිකක් දාලා ඔය සිට්‍රික් අම්ල එකතු කරලා හොඳට හදලා දෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඕක තමයි ළමයි සබන් හදන ක්‍රියාවලිය. ඒකෙන් ඔයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් හදාගත්තා. මෙන්න ඔයාට ආවා සම්පූර්ණ සබන් කැටේ. මේ තියෙන්නේ සබන් කැටේ. වැඩේ ගොඩ සබන් කැටේ. තුන්වෙනි පියවරට අපි ඔන්න ඔය ටික ඔක්කොම අයින් කරනවට හරිද? ඔක්කොම අයින් කරනවට තුන්වෙනි පියවරට අපි කියනවා සබන් පිරිපහදු කියන නැත්නම් සබන් පිරිසිදු කිරීම. සබන් පිරිසිදු කිරීම. සබන් පිරිසිදු කිරීම කියලා අපි කියනවා. ඔන්න කතන්දරේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා මේක එන කමර්ෂලයිස් කරන්න යන්නේ. දැන් ඔයා මේක වෙළඳ පොළට දාන්න යන්නේ. හරිද? දැන් ඔයා හිතන්නකෝ අර සන්ලයිට් කැට තියෙනවා. ඈ සන්ලයිට් රිදි සෝදන සබන් කැටේ ගාන ගාපු ගමන් අර පොඩි ගාතිය කුණුහරුප හින්දා දිලිසේ ඔය කියලා තියෙන්නේ. එන ලක්ස් කැටයක් ගත්තම් මොකද එන්නේ? රෝස මල් 10000ක සුවඳ. අර හරි සිනිදුයි ගාන වෙල්වෙට් එහෙම හරි සිනිදුයි. අර ඒ වගේ නිකන් හින්න නිකන් හිතා ගන්න බැරි නිකන් කන්සෙප්ට් එකක් තියෙන සබන් කැටයක් අස්සේ ඔයා නිකන් ලා කහ පාට සබන් පොල්ලක් දානවා වෙළඳ පොළට. ඔයා හිතන දන්නේ ඔයාගේ සබන් කැටයකට ගණී කියලා? නෑ. එහෙනම් මේ සබන් කැටේ මිනිස්සුන්ට ආකර්ශනීය වෙන විදිහට
මේක චුට්ටක් කර ලස්සන කරලා ගන්න ෆැන්සි කරලා ගන්න ඕනේ. ඒකට අපි කියන ළමයි නිමි සබන් බවට පත් කිරීම කියලා. නිමි සබන් බවට පත් කිරීම. හරිද? නිමි සබන් බවට පත් කිරීම කියලා. ඔන්න කතන්දරේ. නිමි සබන් බවට පත් කිරීම. මේකට ඉතින් විවිධ වර්ණක ආය ග්ලිසරින් චුට්ටක් එම දාලා මේක ස්මූත් කරලා සුවඳවල් රෝසමල් 10,000ක් එමකට දාලා ඔය වගේ ලස්සන සබන් කැටයක් ඕකේ හදනවා. ඒ හැදුවට පස්සේ ඇත්තටම සබන් කැටේ දැන් තියෙන්නේ සබන් වලට අමතරව තව ಜಾති තියෙනවනේ. සබන් කැටේ තියෙනවා සබන් තියෙනවා වර්ණක තියෙනවා සුවඳකාරක තියෙනවා ග්ලිසරීන් තියෙනවා තව මොනවා හරි ಜಾති තියෙනවා කෙමිකල්ස් ಜಾති. ඔය ඔක්කොම තියෙනවනේ. එතකොට සබන් කැටයක් කියලා කියන්නේ මිශ්‍රණයක්. ඔය මිශ්‍රණයේ ඇත්තටම සබන් කොච්චරක් තියෙනවද කියන එකේ. මේ සබන් කැටේ ඇතුලේ සබන් කොච්චරක් තියෙනවද කියන එක බලන්න TFM කියලා අගයක් තියෙනවා. ඔයා ඕන සබන් කැටයක් අරන් බලන්න පිටිපස්ස ගහගෙන TFM වැලියු එකක් ගහලා තියෙනවා. TFM කියලා කියන්නේ total fatty matter කියන එක. මුළු මේදමය ද්‍රව්‍ය ප්‍රමාණය කියන එක. ඒක තේරෙන භාෂාවෙන් වාට කිව්වොත් සබන් කැටේ ඇත්තටම සබන් කොච්චරක් තියෙනවද කියන එක තමයි ඔකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් TFM වගේ යන්නේ 145 155 වගේ අතර රේන්ජ් එක තමයි යන්නේ. උඩරිම 60 වගේ තියෙන්නේ. ඔය බේබි සබන් වගේ හදනකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුණු පාවිච්චි කරන්නේ KOH. ඔය බේබි සබන් වල සාමාන්‍ය 170ක් විතර TFM එක තියෙනවා. බේබි සබන් වල පැන්ඩා බේබි දැන් යාළු වෙලා ගලගන්නේ. ඒ වගේ මේ 170ක් විතර TFM එක තියෙනවා. ඒකයි පැන්ඩා බේබි සබන්නේ බේබි සබන් ගණන් වැඩි ඒකයි. දැත්තන ලක්ස් කැරත් එම ගණන් ඇත්ත කතාව හරිද? සාමාන්‍ය සබන් වලට වඩා මේ බේබි සබන් වල ගණන් වැඩි ඒකේ සබන් වැඩි. හරිද? ඒ කියන්නේ අපි ගන්න සබන් කැටේ ගොඩක් සබන් අඩුයි. බලපන් 150 කට වඩා අඩුවෙන් සබන් තියෙන්නේ. වෙන මගුල් තියෙන්නේ. එතකොට TFM කියලා කියන්නේ total fatty matter නැත්තම් මුළු මේදමය ද්‍රව්‍ය කියන එක. කියන්නේ ඇත්තටම සබන් කැටෙන් කොච්චරක් සබන් තියෙනවද කියන එක. මෙන්න මේක 2000 මම විභාගෙ ලියපු අවුරුදු මට මතක නැහැ කොයි සයි එකේ 2016 මට මතක හැටියට පොටෑසියම් කියන එක හඳුනා ගන්න දීලා තිබ්බ දත්තේ තමයි ළමා සබන්. හරිද? බේබි සබන් හදන්න පාවිච්චි කරනවා කියලා. එතන මතක තියාගන්න අපි ගාන ඇඩල්ට් සබන් වල තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කියන්නේ කාබොක්සිලික් අම්ලයේ සෝඩියම් ලවණයක් තමයි අපි ගාන සබන් වල තියෙන්නේ. බබාලගේ පොඩි උන්ගේ සබන් වල තියෙන්නේ කාබොක්සිලික් අම්ලයේ පොටෑසියම් ලවණය. KOH එකනේ K+ එකනේ. ඕක තමයි බේබි සබන් වල තියෙන්නේ. yes ඔය ටික තමයි ළමයි අපිට මේකේ සබන් විදිහට ඉතින් ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? සබන් නිෂ්පාදනයේ ආශ්‍රිතව.